එක්සත් ජනපත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් ඛමේනි වෙත ඍජු අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. සිය ට්‍රූ සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ තමන් ඛමේනි සිටින ස්ථානය දන්නා බවයි. ඒ වගේම මම ඉරානයේ උත්තරීතර නායකයා වුණා නම් එකම තැන දිගු කාලයක් නිදාගන්නේවත් නෑ යනුවෙන්ද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා අනුව ඇමරිකානු හමුදා ප්‍රහාර අවදානමක් පිළිබඳ තත්ත්වය උණුසුම් වීමත් සමග අල් ඛමේනි ටෙහෙරානයේ භූගත ආරක්ෂිත බංකරයකට මාරු වී ඇති බවට වාර්තා පළ වුවත් එය ඉරාන රජය විසින් නිල වශයෙන් තහවුරු කර නැහැ. කෙසේ වෙතත් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදු කළ මෙම අනතුරු අඟවන සුළු ආන්දෝලනාත්මක ප්‍රකාශය දෙරට අතර දේශපාලන උණුසුම තවත් වැඩි කළ සිද්ධියක් ලෙස ජාත්‍යන්තර විශ්ලේෂකයන් විග්‍රහ කරනු ලබනවා. ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සිදුවිය හැකි හොඳම දේ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉරානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් බවයි. කොහොම නමුත් ඉරානයේ මෙහෙවීමට තමන් කැමති පුද්ගලයා කවුරුන්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කිරීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් පාලනය බහර ගැනීමට හැකි පිරිසක් සිටින බව ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. ඒත් සමගම ඉරානය සහ ඇමරිකාව අතර න්‍යෂ්ටික තාක්ෂණය පිළිබඳව යම් සාකච්ඡාමය තත්ත්වයෙහි ප්‍රගතියක් දක්නට ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.